ආයිබෝවන් ඔබ සියලු දෙනාටම අද අපි අධ්‍යාපන දර්ශනය යනු කුමක්ද යන්න පිළිබඳව ඉතාමත් කෙටියෙන් සරලව සාකච්ඡා කරමු. What is philosophy of education? අපි මුලින්ම දර්ශනය යනු කුමක්දයි සාකච්ඡා කරමු. දර්ශනය යනු කුමක්ද? What is philosophy? සරල පිළිතුරක් දෙන්න තාමත් අපහසුයි දර්ශනය යන්නට. දර්ශනය එහෙම නැත්නම් ෆිලොසොෆි යන වචනේ මුලින්ම භාවිතා වුණේ ග්‍රීසියේ. දර්ශනය කියලා කියන්නේ ප්‍රඥාවට ලැබි කියන එක. දර්ශන විශේෂ ස්වභාවය ඒ වගේම අන්තර්ගතයේ පිළිබඳව පැහැදිලි එක අදහසක් නැහැ. ඒකට විවිධ හේතු තියෙනවා. මොකද දාර්ශනිකයින්ගේ මතිමතාන්තර විවිධ බව මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා. දාර්ශනිකයින් විවිධ අංශ හා ශේෂ්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් තම තමන්ගේ විශේෂේෂ්ත්‍ර හා දෘෂ්ටි කෝණ ඔස්සේ දර්ශන විෂයට අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. දර්ශන විෂයේ සංකීර්ණ බවට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ බොහෝ දාර්ශනිකයින් දර්ශන විෂයට පිවිසිලා තියෙන්නේ පළමුවෙන්ම ඒගොල්ලෝ දර්ශන විෂයට පිවිසිලා තියෙන්නේ වෙනත් විෂයන් හැදෑරීමෙන්. ඒ නිසා තමයි දර්ශන විෂයේ සංකීර්ණ බවක් ඇති වෙලා තියෙන්නේ. දාර්ශනිකයින් තම තමන්ට සුපුරුදු ශේෂ්ත්‍ර ඔස්සේ දර්ශන විෂයට අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු උදාහරණ කීපයක්. ඇක්වයිනාස්, බර්ක්ලේ, කේකගාඩ්. ඒ අය ආගමික විෂය ඔස්සේ දර්ශන විෂයට පිවිසිලා තියෙනවා. රෙනේ ඩෙකාඩ්, බර්ටන් රසල් වැනි අය ගණිතය ඔස්සේ දර්ශන විෂයට අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හොබ්ස්, මාක්ස් වැනි අය දේශපාලනය හා මිනිසා පිළිබඳව ගැටලු ඔස්සේ දර්ශන විෂයට අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. දර්ශන විෂය අධ්‍යයනයේදී අනිකුත් විෂයන් අධ්‍යයනයට වඩා විශේෂත්වයක් අපට දකින්න පුළුවන්. එය අධ්‍යයනය කිරීමෙන් කිසියම් මානසික දියුණුවක් ඇති වෙනවා. මෙම මානසික ප්‍රගතිය නිසා දර්ශන විෂය අනිකුත් විෂයන්ට වඩා වෙනස් වෙනවා. දාර්ශනික චින්තන ක්‍රමය කියලා කියන්නේ සියුම් විග්‍රහාත්මක ක්‍රමයක්. එය සංකල්පීය විග්‍රහ ක්‍රමයක්. මෙම සංකල්ප එක විෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දර්ශනය කියලා කියන්නේ පුළුල් ශේෂ්ත්‍ර ඔස්සේ විහිදී ඇති සංකල්පීය විග්‍රහයක් විදියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. දර්ශනයේ ආරම්භය පෙරදිග දර්ශන විචාරකයන්ට අනුව ක්‍රිස්තු පූර්ව 1500 දී ඍග්වේදයෙන් ඇති වූ බව පැවසෙනවා. බටහිර දාර්ශනික විචාරකයන්ට අනුව ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ ග්‍රීසියෙන් දර්ශනයේ ආරම්භය සිදු වූ බව ප්‍රකාශ වෙනවා. ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ රචිත ඍග්වේදයේ දාර්ශනික සංකල්ප තියෙනවා. ඒ ග්‍රන්ථවල යාග ක්‍රම ඇතුළත් ආගමික චින්තනය ඇතුළත් වෙනවා. ලෝකය නොවෙනස්ව පවතින සදාකාලික සත්‍යයක් සෙවීම සඳහා වෛදික චින්තකයෝ අවධානය යොමු කළා. ඒ අනුව සමහරු පරම සත්‍යයි කිව්වා. සමහරු එය සත් අසත්‍ය යන දෙකෙන් ඔබට ගියපු දෙයකයි ප්‍රකාශ කළා. ලෝකය සහ පුජ්‍යලයා යන කරුණු පිළිබඳව පරම සත්‍ය සෙවීමේ ගවේෂණය මුළු උපනිෂත් දර්ශනය පුරාම දිවෙන ප්‍රශ්නයක්. පුජ්‍යලයා තුළ තියෙන යථා තත්ත්වය ආත්මය ලෙසත් බාහිර ලෝකයේ යථා තත්ත්වය බ්‍රහ්මන් ලෙසත් ඔවුන් හැඳින්වුවා. ආත්මන් සහ බ්‍රහ්මන් යන දෙක එකක් බව අවසානයේදී ඔවුන් තීරණය කළා. දැන් අපි ಭಾರತೀಯ දාර්ශනිකයෝ දර්ශනය යන්නට දී ඇති අර්ථකථනය පිළිබඳව විමසා බලමු. ಭಾರತೀಯ දාර්ශනිකයෝ පරම සත්‍ය කවරද යන්න සෙවීමට උත්සාහ ගත්තා. එය සාක්ෂාත් කර ගැනීමට මාර්ගය ඒ අය පැහැදිලි කරා. ඒකට ලෞකික ජීවිතයෙන් ඔබට ගිහිල්ලා නিত্য පරමාර්ථයක් කරා පැමිණිය හැකි බවත් ඒ වගේම පරම සත්‍ය සාක්ෂාත් කර ගැනීමට ඥානය වර්ධනය කරගත යුතු බවත්
ඒ සඳහා සිත එක අරමුණක පිහිටුවාගෙන භාවනා කිරීම මගින් ඇති කරගන්න චිත්ත සමාධිය මගින් මනසේ පූර්ණ විකසිත වීමක් සිදුවන බවත් ඒ අය ප්‍රායෝගිකව පෙන්නුවා. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂාදීන් ආශ්‍රිතව අප්‍රත්‍යක්ෂ ලෝකෝත්තර තත්ත්වය දැන ගැනීම දර්ශනයේ ලෙස ඔවුන් සැලකුවා. දැන් අපි ග්‍රීක දාර්ශනිකයෝ දර්ශනය යන්නට ඉදිරිපත් කළා තියෙන අදහස් පිළිබඳව මදක් විමසා බලමු. ග්‍රීක දාර්ශනිකයෝ ෆිලොසොෆි යන වචනයෙන් අදහස් කළේ දර්ශනයට ලැබී යන්නයි. සොක්‍රටිස් ප්‍රඥාවන්තයෙක්යි හැඳින්වූ විට ඔහු කිව්වේ තමන්ගේ නොදන්නා බව දැන ගැනීම සඳහා තමාට ප්‍රඥාව තියෙන බවත් ඇත්ත වශයෙන්ම තමා ප්‍රඥාවට ලැබී පුජ්‍යලයක් බව. මේ අනුව බලනකොට දර්ශනය කියලා කියන්නේ සත්‍ය කරා යන සංකල්පීය විග්‍රහය කෙරෙහි යොමු වූ මානසික ක්‍රියාවලියක් බව අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දර්ශනය කියන්නේ ආත්ම විද්‍යාවක්. යමක් ඍජුව දැනගැනීමේ මගක්. ඇසින් නොව මනසින් දැකීමක් විදියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි අධ්‍යාපනය හා දර්ශනය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව මදක් විමසා බලමු. දාර්ශනිකයා යථාර්ථය එහෙමත් නැත්නම් පරම සත්‍ය නැනසින් කල්පනා කරනවා. නැනසින් ගැඹුරට කල්පනා කිරීමට ඥාන ශක්තිය වර්ධනය විය යුතු වෙනවා. සත්‍ය සෙවීම සඳහා ඥාන විභාගාත්මක ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ වගේම ඥානය වර්ධනය කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. මේ නිසා දර්ශනය හා අධ්‍යාපනය අතර තියෙන්නේ සමීප සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව ඩී.ආර්. රෝස් දක්වන්නේ මෙන්න මේ වගේ අදහසක්. අධ්‍යාපනය හා දර්ශනය එකම කාසියක දෙපැත්තක් බඳුය කියලා ඔහු ප්‍රකාශ කරනවා. අධ්‍යාපනය හා දර්ශනය අතර තියෙන්නේ සමීප සම්බන්ධතාවයක්. අධ්‍යාපනය පිළිබඳව ගැටලු දාර්ශනික පදනමක සහයෝගයෙන් යුතුව දාර්ශනික විධික්‍රම හා ක්‍රම ඇසුරින් විමසා බලන්න ඕනේ. අධ්‍යාපනය හා දර්ශනය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට පෝෂණය වෙනවා. ඒ වගේමයි අධ්‍යාපනය කියලා කියන්නේ දර්ශනයේ ක්‍රියාකාරී අංශය. දර්ශනය මගින් අපේ ජීවිත එහෙම නැත්නම් අපේ ජීවන පරමාර්ථ හඳුනා ගන්නවා. අධ්‍යාපනය මගින් එම පරමාර්ථ ඉටු කර ගැනීමට අපට මඟ පෙන්වනවා. රොබර්ට් රක්ස් පවසන්නේ සෑම අධ්‍යාපනඥයෙක්ම දාර්ශනිකයෙකු විය යුතු බව. දාර්ශනික ප්‍රවීණත්වයක් නොමැතිව අධ්‍යාපනඥයෙක් වෙන්න බෑ. සාර්ථක අධ්‍යාපනඥයෙක් වෙන්න නම් අධ්‍යාපනය හා සම්බන්ධ සෑම ගැටලුවක් දෙසම දාර්ශනික දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු වෙනවා. ඒ වගේම අධ්‍යාපනකාරයේදී මතුවන ගැටලු මතු පිටින් බලනකොට ඊටා සරල ලෙස අපට පෙනුනත් ගැඹුරින් සිතා බලනකොට ඒවා සරල නොවන බව අපට පැහැදිලි වෙනවා. ඒ නිසා එවැනි ගැටලු දෙස දාර්ශනික විග්‍රහයක් මගින් තීරණ ගැනීමට සිද්ධ වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ පැන නගින ගැටලු පිළිබඳව දාර්ශනික විමර්ශන ඉදිරිපත් කරමින් ක්‍රියාකාරී අධ්‍යාපනඥයින්ට අවශ්‍ය මඟ පෙන්වීම මේ දර්ශනය මගින් සිදු කෙරෙනවා. අධ්‍යාපනය, ඉගැන්වීම, පුහුණුව යන අධ්‍යාපනයට සුවිශේෂී වන සංකල්ප විශ්ලේෂණය, අධ්‍යාපනයේ විශේෂීමාව, සමාධ්‍යාපන අවස්ථා, ඉගෙනීම හා ඉගැන්වීම, ඉගෙනීම හා ඉගෙනීමට පෙළඹවීම, දැනුම හා අධ්‍යාපනයේ දැනුමේ ස්වરૂපය, විෂයමාලා සංවර්ධනය, සම්ප්‍රදායානුකූල හා ප්‍රගතිශීලී අධ්‍යාපනය, නිර්මාණශීලී බව, ස්වාධීනත්වය, බලධාරීත්වය, ස්වායත්තතාව, විනය, මිනිසාගේ ස්වરૂපය ආදී අධ්‍යාපන විෂය හා සම්බන්ධ සංකල්ප විමර්ශනාත්මකව විග්‍රහයකට ලක් කිරීම නූතන අධ්‍යාපන දාර්ශනිකයින්ගේ ව්‍යායාමය වෙනවා.
අධ්‍යාපනය හා දර්ශනය අතර සම්බන්ධතාවය විමසා බලනකොට අපට පේනවා ප්ලේටෝ වැනි දාර්ශනිකයින් පවා අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා තියෙන බව. සද්ගුණය එහෙම නැත්නම් සාදුත්වයේ යනු කුමක්ද? සදාචාරයේ උගන්වන්න පුළුවන්ද? අධ්‍යාපනයේ අරමුණ වෘත්තීය පුහුණුවක් දීමද? අර්ථ සම්පන්න ලෙස උගන්වන්නේ කෙසේද? ඉගැන්වීම යනු කරුණු බැහැරින් ගෙනවිත් මනස තුලට ඇතුළු කිරීම හා ගබඩා කිරීමද? එහෙමත් නැත්නම් මනස තුල ඇති විභව ශක්තියින් පුබුදුවාලීමද? ආදී ප්‍රශ්න දාර්ශනිකයින් සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. මේ මෙම ගැටලු දාර්ශනික විමර්ශනයට ලක් කිරීම මගින් නව චින්තනයක් නව ආකාරයකට සිටීමක් සිද්ධ වෙනවා. අධ්‍යාපන සංකල්ප දාර්ශනික විග්‍රහයකට ලක් කිරීම තුළින් ඒ සංකල්ප හා සම්බන්ධ ක්‍රියාවලිය අපට පැහැදිලි වෙනවා. ඒ වගේම අධ්‍යාපනය හා සම්බන්ධ බොහෝ ගැටලු මිනිස් ජීවිතයේ නියමාරුත විමසීම සඳහා අසනු ලබන දාර්ශනික ප්‍රශ්න හා සම්බන්ධ වෙනවා. සෑම දාර්ශනික විග්‍රහයක්ම මිනිසාගේ මනස පුබුදුවාලීමට උපකාරී වෙනවා. මේ අදහස තහවුරු කරන ආර්.එස්. පීටර්ස් දර්ශනය විශ්ලේෂණාත්මක ක්‍රියාවලිය බව ප්‍රකාශ කරනවා. මේකෙන් සංකල්ප, දැනුම, විශ්වාස හා ක්‍රියාමාර්ග විශ්ලේෂණයට ලක්වන බව ඔහු ප්‍රකාශ කරනවා. දැන් අපි දර්ශනය සම්බන්ධව ඉදිරිපත්ව ඇති නිර්වචන කිහිපයක් වෙත අවධානය යොමු කරමු. ඩී.අයි. ලොයිඩ් පවසනවා මිනිසුන් භාවිතා කරන සංකල්ප, උපයෝගී කරගන්නා උපකල්පන හා ඉදිරිපත් කරන තර්ක විශ්ලේෂණය දර්ශනය බව. ඒ වගේම ආනෝල්ඩ් රීඩ් කියන්නේ දර්ශනය කියලා කියන්නේ මිනිසාගේ ගැටලු නැමැති අඳුරු වලාකුළු ඉවතට තල්ලුකොට අවබෝධය නැමැති ආලෝකය ලබා දෙන තියුණු රශ්මි කදම්බයක් ලෙස. දැන් අපි දර්ශනය පිළිබඳව මෙතෙක් සාකච්ඡා කළ කරුණු සාරාංශ ගත කරමු. ග්‍රීක දාර්ශනිකයින්ට අනුව දර්ශනය යනු ප්‍රඥාවට ලැබීම. ಭಾರತೀಯ චින්තනයට අනුව උපනිෂද් දර්ශනයට අනුව දර්ශනය කියන්නේ මනසින් දැකීම. ඒ වගේමයි ඩී.අයි. ලොයිඩ්ට අනුව මිනිසුන් භාවිතා කරන සංකල්ප, උපයෝගී කරගන්නා උපකල්පන හා ඉදිරිපත් කරන තර්ක විශ්ලේෂණය දර්ශනය කියලා කියනවා. ඒ වගේම ආනෝල්ඩ් රීඩ්ට අනුව මිනිසාගේ ගැටලු නැමැති අඳුරු වලාකුළු ඉවතට තල්ලුකොට අවබෝධය නැමැති ආලෝකය ලබා දෙන තියුණු රශ්මි කදම්බයන් දර්ශනීය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සත්‍ය කරා යන සංකල්පීය විග්‍රහය කෙරේ යොමු වූ මානසික ක්‍රියාවලිය අපට දර්ශනීය ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් අපි අධ්‍යාපන දර්ශනය හැදෑරීමේ ක්‍රම පිළිබඳව විමසා බලමු. දාර්ශනිකයින් විසින් මිනිසා හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන විග්‍රහයන්, විමර්ශනයන් හා යෝජනා අධ්‍යයනය කිරීම තුළින් අපට අධ්‍යාපන දර්ශනය හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන සංකල්ප හා ගැටලු පිළිබඳව දාර්ශනික විශ්ලේෂණ ඉදිරිපත් කර ඇති ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම තුළිනුත් අපට අධ්‍යාපන දර්ශනය හදාරන්න පුළුවන්. දැන් අපි දාර්ශනිකයාගේ කාර්යයන් වෙත අවධානය යොමු කරමු. කාල්පනික හා ආධ්‍යාත්මික ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම දාර්ශනිකයාගේ කාර්යයක් වෙනවා. ඒ වගේමයි මිනිසාට තම ජීවිතය සැලසුම් කර ගැනීමට උපයෝගී වන ඇගයුම් පද්ධතියක් සකස් කර ගැනීමට අපට දාර්ශනික අදහස් උපකාර වෙනවා. ඒ වගේම තමයි මිනිස් ජීවිතය අර්ථවත් ලෙස හසුරුවා ගැනීමට දාර්ශනිකයා අපට උපකාර වෙනවා. මිනිසාට තමාටත් අන් අයටත් උචිත පරිදි ජීවන දර්ශනයක්
ගොඩනගා ගැනීමට අපට දර්ශනය මඟ පෙන්වනවා. අධ්‍යාපන පරමාර්ථ හා ප්‍රතිපත්ති තීරණයට උදව් වෙනවා දාර්ශනිකයා විසින්. දැන් අපි අධ්‍යාපන දර්ශනයේ අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරමු. පද හා සංකල්ප භාවිතයේදී ඇතිවිය හැකි පරස්පර විරෝධතා මගහරවා ගැනීමට අපට අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ක්‍රියාවලිය දෙස පුළුල්ව බැලීමේ හැකියාව අපට ලැබෙනවා. තවත් අවශ්‍යතාවයක් වගේම වැදගත්කමක් තමයි කාල්පනික හා ආධ්‍යාත්මික ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමට අපට අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙනවා. ඒ වගේම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මිනිසාට තමන්ගේ ජීවිතය සැලසුම් කරගන්න උපයෝගී වන ඇගයුම් පද්ධතියක් සකස් කර ගැනීමට අපට අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙනවා. ඒ වගේම මිනිස් ජීවිතය අර්ථවත් ලෙස හසුරුවා ගැනීමටත් අපට අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙනවා. ඒ වගේම එය වැදගත් වෙනවා. මිනිසාට තමාටත් අන් අයටත් උචිත පරිදි ජීවන දර්ශනයක් ගොඩනගා ගැනීමට අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙනවා. අධ්‍යාපන පරමාර්ථ හා ප්‍රතිපත්ති තීරණයට දාර්ශනික විග්‍රහය අවශ්‍ය වෙනවා. ඒ වගේම විෂය කරුණු ගොඩනංවා ගන්න, උචිත විෂයන් තෝරා ගන්න, සදාචාරය හා සාරධර්මවල වටිනාකම් හා අවශ්‍යතාවය වටහා ගැනීමට අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙනවා. අධ්‍යාපන දර්ශනය හා සම්බන්ධ තවත් පාඩමකින් හමුවන තෙක් මම ඔබෙන් සමුගන්නම්. සියලුම දෙනාට සුබ දවසක්.